ආපෝ අර දයාකාරයා නේද ඉන්නේ? ඕක හම්බුනොත් නම් දවසම ඉවරයි. එන්න කලින් හැංගෙන්න ඕනේ. අර සිරිමාල් කොළුවනේ. ඇයි දන්නේ කමන්ද කල හැංගෙන්නේ. ඊටපන් ඔකට හොඳ වැඩක් කරන්නම්. පැටියෝ කොහොමද? මොකද බං බොයි පඳුරු වස්සේ කරන්නේ? මාමේ මම මේ තොইলයකට හොඬලාලයක් මේ බලන්න ආවනේ මේ පැත්තට. තොইলයක්? කවුද මං බය වුනේ? ඊයර අපේ අත්තා යකෙක් දැකලා බය වෙලානේ. ඒකට මේ තොইলයක් කරන්නද. දැන් ඉතින් බඩු හොයනවා. යක්කු මොකද බං අපිට? යකෝ උඹට කියන්න ඉස්සර යකෝ යක්කුන්ට කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා හිච්චි කාලේ යකෝ අපි යකෝ යක්කු මොකද යක්කු මේ කිහිල් දැස්ස ගහගෙන මම යක්කු අරන් ගියේ ඉස්සර බලා මේ සිස් බඩ යමන්කෝ මම යක්කු පන්න හරි කියලා දෙන්නම්කෝ උඹ වැඩේ කරගනින්කෝ මම පස්සේ එන්නම් මම පස්සේ වරින්කෝ යකෝ අපේ ගෙදර ගෑණි කිව්ව යකස් මං එළවලා දා යකෝ අපෝ ඉතින් කිව්වොත් මූ තමයි ඔක්කොම කරලා දෙන්නේ. කරන්නම්කො මුට හොඳ වැඩ. Damali nene. Udah gandar bayapa. Mustafa ya. මොකද ඉතින් දෙන්න කොහොමද ස්ට්‍රෝන් ටී එක? Nangko apa? Sudah mali dah onda dia ka. Sudah mali dah onda strong dia ka. ये कारो टमा यनवा ने ये कावड़ ना माय बिजनेस उठते बड़ा यप्पा Mustafa ya bisnes saya modal dia nih kalian pahila tuh medas කරලා බහිලා තොටමන් කියන්නේ කරලා බහිලා ඒක දයා බලපං කොට ඔගේ පොතේ ඉඩක් නැහැ යකෝ ඔය අම්මා නෑම නයිඩ මනේ ගන්න එන්නේ අප්පා හරි මම කොබඩ බං ඔය විශ්නේෂ කරන්නේ උඹලට එක හරි Mustafa ya මොරොක්කො සියක් විතර දාන්නකෝ කාලේ එන්න දාන මොරොක්කො උඹට කොල්ලෝ කැරම් ගහනවා වගේ නේ නෑ මේ රෙදි හොද ඵලයන් මම යන්න මගුලක් කතා කරන වෙයිලා මුදලාලි විතක් කරන ඈ ඒක අප්පා මම මොකක් නයිඩනේ මං උඹ ඒක පොතර තමයි ඈ හරි අප්පා ඉතින් මාගේ කරලා පැහිලා තියෙන්නේ මේ දවස්වල හොඳට මම ගෙවලා දාන්න ඔක්කොම එන්නේ කියන්කෝ එනවා කියනවා මම දෙන්නම නෑ අප්පා දෙනවා බය වෙන්න එපා අප්පා අපේ මුදලාලි ගමේ මුදලාලිනේ මුදලාලි ළම උඹලා කෙලවන්නේ අන්ති වෙන මුදලාලිට හරි උඹලා කැරම් ගහනවානේ උඹලට කියන්න බං ඉස්සර යකෝ මම කැරම් ගහද්දි එක ෂොට් එකෙන් ඉත්තු 9ම බැස්සා එක වලට මම එහෙමයි බං කැරම් ගැහුවේ උඹලා මොකද බං පොඩි උන් වගේත් එක්ක කැරම් ගහන්න මාත් එක්ක ගහමුද කැරම් වතා ඈ තමම විතක් කාලා යනකම් අකෝ කැරම් ගැහුවේ මමයි අප තාත්තා ඉස්සර අම්මන් සෙජු වෙන්න කැරම් ගහනවා යකෝ ඉස්සර යකෝ මේ ඇඟිල්ලෙන් ගැහුවේ කැරම් යකෝ ඉත්තු 9ම සිටි ගාලා බයින බලන්න මම ඉවෙන්න මම ගැහුවේ කැරම් බා මට පොඩු කැපට ආට්ට කැරම් ගහන්න බා එතකොට අර මුදලාලිට එක කැරම් ගැහුවේ අපල මුදලාලි හරියන වැඩක් නෙමෙයි අපි සෙට් එක යනවා මේ කුස් එකෙන් හරියන්නේ නැහැ මුත් එක කරන්න හම්බෙන්නේ නැහැ මේක කුස් එක තු වගේ ඩයිට් එක හප්පෙන්නේ නැහැ බක්කා ඒක හරියන වැඩක් නන් නෙවෙයි ගියා දැන් ඌ යන්නෙත් නෑ මට බිස්නස් එකක් කරගන්නත් නෑ මං ඕකට හොඳ වැඩක් කරන්න කලේ නයිට් ගෙවලා දාලා මේ දෙක තුනක සොරෙන් බීබිල් දෙක තුනක තුස්සලා එඩම පාය යන්න එඩා මේ බිස්නස් එකක් කරගන්නත් නෑ එනවා මෙතන නා හොඳයි මම යකනකින් දෙයක් කිව්වයි යකෝ
ලොකු අප්පාජි එන්න ඇවිල්ලා වාඩි වෙන්න. අප්පාජි නම් නැහැ නේද එන්න. යා ලොකු අප්පාජි වාඩි වෙන්න. අප්පච්චි කොහෙද පුතේ ගියේ? ඔය කොහෙට ඇරිලා පත කියලා කියලා ඇති. ගෙදර වත්තේකුත් ඇහෙනවා. කවුද දන්න ඉන්නේ? කොල්ලා විතරයි ගෙදරත් හිටියේ. බලන්න ඕනේ ගිහිල්ලා. අම්මා සිගාරිය ඇවිල්ලානේ. අයියා. අප්පච්චි ආවනේ. මම යනවා ලොකෝ කය. දැන් දාවේදී. කොහමද? කොහොම මේ හදිස්සියම එකපාරට මේ පැත්තෙන් හිතුනේ. කකයි ප්‍රශ්නයක් වද්ද? ඒක තමයි මල්ලි මම මේ කියන්නේ යන්නේ. ගෑණි ගෙදරින් එළවෝයි. මාත් එක්ක ඉන්න බෑ කියලා එළවුවා මාව ගෙදරින්. ඒක නේ කියන්නේ දැන් මොකද කරන්නේ ඔකට දැන්? ඒත් ඉතින් එක අතකින් බලද්දී උඹලත් වැරදි බා. උඹලටත් ගෑනුත් එක්ක ඉන්න බෑනේ හරියට බා. උඹලටත් ආයේ චූට්ට මිස් වෙන්න බෑනේ. දැන් මම බලපංකෝ. ගෑණිගේ ප්‍රශ්නත් විසඳගන්න. හරිද? කොල්ලගේ ප්‍රශ්නත් විසඳගන්න. එතකොට මම ගෑණිටයි කොල්ලටයි කරුම් වටෙත් තමයි ඉන්නවනේ ගෑනු තියාගෙන. උන්ටත් එක්ක කිව්වම මොකද කරගෙන මම බලපංකෝ මම ආතල්ලේ ඉන්න හැටි ගෑණිත් එක්ක වුණා. හැබැයි අයියා මේ දැන් කියන්නද? තරහා ගන්න උන් ගන්න බයි. උන්ටෝ ළමයා ඉන්නේ. ළමයාත් මගේ. මයියා මල්ලි යන්න. ගුවන් මොකයි ප්‍රශ්නේ? කඩෝනේ වෙලාවට ගියා කොනේ යනකොට කඩවල පැත්තට ගිහිල්ලා නිදාගෙන හරියන්නේ මේ අහපංකෝ උදේ මාර දැන්නුනේ අර කෙප්පදා ඉන්න බා කෙපර කෙලින් ඕක සෙට් වුණානේ දේපාන්දර ඉවරයි දවසම බා ඔව් බා මේ ඌ කියනවා මචං හරිද යක්කුන්ට බය නැල්ලු අරකයි මේකයි හෙන්න පම්පෝ කියලා කොහොමද කොයියනේ ඔව් බා වැඩන්නේ කියලා ඉතින් දන්නවනේ මේ කීමක් දෙමු දුට දැන් මචං ඕක එන්න ඕනේ අනිවාර්යයෙන් ආයේ බය වෙනවා ආයේ වැඩන්නේ ඔකට කියලා ඕක යනවා දැන් හවසට කඩේට දැන් දෙමු යමන්කෝ යමන් දෙන්න තියෙනවා ඔව් යමන් අන්න මචං ඩයල් එක පම්පෝරියා බලපන්දු කොනේ ඉතින් අර බලපන්දු